යාළුවනේ අද වීඩියෝ එකෙන් ඔයාලා බලන්න යන්නේ අපි දෙන්නගේ දවසේ වැඩ කන්දරාව ගැන. වීඩියෝ එක ස්කිප් නොකර බලාගෙන ඉන්න මොනවද වෙන්නේ කියලා. Hey guys, welcome back to our channel. මම ඔයාලගේ මෙන්න ඔයාලගේ මනෝ අද වෙනසකටත් එක්ක අපි අද vlog එක සිංහලෙන් කරන්න හිතුවා. මෙච්චර දවස් ෆැමිලි වලින් විතරයිනේ කරේ. ඉතින් අද අපි වෙනසකට සිංහලෙන් කරනවා vlog එක. අපේ සිංහල යාළුවෝ ඉන්නනේ. ඉතින් ඒගොල්ලන්ටත් බලන්න පුළුවන් වෙන්න. අද vlog එක අපි සිංහලෙන් ගෙනවා. ඉතින් අද අපි කොහෙද යන්නේ? අපිට අද ගොඩක් වැඩ තියෙනවා. මෙන්න ඇඳගෙන මැචිං ඇඳගෙන මම බේජ් කලර් මෙයා බ්ලැක් කලර් ඇඳගෙන අපි යන්නේ අපි අද යනවා ගම්පහ යන්නේ වෙඩින් එකකට මං කැන්ඩියන් එකකට මෙටීරියල්ස් ගන්න ගියා. ඔයගොල්ලෝ දකින්න නැති ෂෝට්ස් වල ඒක මහන්න දුන්නා. මහන්න දීලා තියෙන්නේ අද ඒක ගන්න ඕනේ ට්‍රයල් බලලා. ඒකට අපි දෙන්න යනවා. එහෙමම අපේ මේ චූටි පැටියා ඉන්නවනේ. චූටි පැටියා මාමා කෙනෙක් වෙන්නේ යන්නේ. එයාගේ නංගිව බලලත් අපි එහෙම යනවා. අපි ආව බලන්න ගියේ නැහැ. ඉතින් අපි අද යන්න හිතුවා. අපිට වෙලාව හම්බ වෙච්ච එකේ අපි කොහොමද අද මේ පැත්තට යන හින්දා. මොකද මේ කොළි පැටියා අඬ හිටියේ නංගිව බලන්න. පව්. අද යනවා. අද ගිහිල්ලා නංගිවත් බලලා එනවා අනිවාර්යෙන්. ඒ ගිහිල්ලා හොඳට කාලා බීලා ඔක්කොම කරලා එන්න තමයි යන්නේ. දඩේකුත් ගහන්න ඉන්නේ කොළි පැටියට. බලමු. අදත් අපි යන්නේ බස් එකේ හැබැයි. අපේ වාහන ඔක්කොම මේ මොට්ට පැටිය ගමේ තියලා ඉන්නවා. ඉතින් මම බස් එකේ එක්ක යනවා ගයිස් මොනවා සාධාරණ වැඩක්ද කියලා බලන්න. බස් එක යනක සතුටු වෙන්නේ. එහෙම බෑනේ මම පවුනේ. නෑ බස් ලව් එක තමයි හොඳයි. නේ යාළුවෝ. ඔයාලටත් ඒ වගේ බස් ලව් එකක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් කියන්න. ඉතින් අද නම් අපේ වීඩියෝ එක මුලින්ම බලන්න. මම මිනි මේ ඉන්නේ මනෝ. ඔයාලට මනෝ විදිහට මාරු වෙනවා. ඉතින් මතකද අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ළඟම තියෙන bell icon එකත් press කරලා තියාගන්න. එතකොට තමයි අපි දාන හැම වීඩියෝ එකකට notifications එන්නේ ඔයගලන්ට. ඒ වගේම අලුත්ම ආරංචිය තමයි අපි දෙන්න Instagram සහ TikTok pages open කරා. ඔයගලන්ට පුළුවන් අපව ඒවයිනුත් follow කරගන්න. description එකෙන් අනිවාර්යෙන්ම මම Instagram TikTok නම් දෙක දෙනවා. ඔයගොල්ලෝ අපිව අනිවාර්යෙන් follow කරලා තියාගන්න ඕනේ. අලුතින් පටන් ගත්ත account එකක් නිසා වැඩි followers නැහැ තාම. ඒ හින්දා ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වෙන්න. ඒකේ අපේ ගොඩාක් දේවල් මං හිතන්නේ අපි දෙන්නගේ පළවෙනි ෆොටෝ එකේ ඉඳන්ම අපි දෙන්න අප්ලෝඩ් කරනවා. ඒව බලන්න ඕන නම් අපි follow කරගන්න. Instagram ඉන්න අපේ account තියෙනවා. අපේ account එක මනන් මිනි කියලාම තමයි. ඔයගලන්ට ඉතින් හොයාගන්න ලේසි. ඒ හින්දා අපිව follow කරගන්න. TikTok එකේ මනන් මිනි කියලා links දෙක මම දාන්න description එකේ. එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. Bye. අපි දැන් බස් හෝල්ට් එකේ ඉන්නේ. කෑ ගන්න බෑ මිනිස්සු ඉන්නවා. ලැජ්ජාවේ පණ යනවා. බස් වලට එකේ දැන් බස් එකක් එනකන් ඉන්නවා. එන ගමන් නෙමෙයි එනකන් බස් එකක් යනවා අපි බලමු. guys අපි බස් එකේ ඉන්නේ. ඔයගලන්ට ඇහෙනවද? ඇහෙනවා. බස් එකට නැග්ගා. දැන් අපි යන ගමන් නැග්ගේ ගම්පහ බස් එකකට. மிரிஸ்வத்து பைக்ல அண்ணே. ஹாய் ஃப்ரெண்ட்ஸ், நாங்க பஸ்ல ஏறி போய்கிட்டு இருக்கோம். මෙහාට ට්‍රැක පැනලාද අර සිංහල වීඩියෝ එක කරන්න කියලා අමතක කරලා ටැමිල් වලින් කෑ ගන්නවා. ආයෙත් guys අපි දැන් බස් එකේ යන ගමන් බස් එකේ සෙනග නැහැ. ඒ සවුලක් නෑ. අර ඔයගලන්ට ඇහෙනවද කියලා දන්නේ නැහැ. අපි ළඟ මයික් සෙටප් මොකද නැහැ. ෆෝන් එකෙන් ඇහෙන එක තමයි ඔයගලන්ට ඇහෙන්නේ. අරුන් නැත්තම් කරන්න දෙන්න සෝරි බබකෝ. අපි බහිද්දි ඔයගලන් හම්බ වෙන්නම්. guys අපි දැන් බස් එකෙන් බැස්සා.
ශ්‍රද්ධාන්තියේ ඉන්නේ නැත්නම් බස් එකකට මොකද යනකොට තව විනාඩි 20කට විතර. අපි දැන් මේ බස් එක ගන්න පයින් යන ගම. සයිඩ් එක දැන්. Much later. ගායිස් අපි දැන් බස් එකෙන් බැස්සා. හැබැයි අපි දැනට මරු වැඩක් වුණා. කන්ඩක්ටර්ට කිව්වා බස් වලට කියන්න කියලා ඒ බූරුව කිව්වේ නේ. දැන් අපි හෝල්ට් එක පහු කරන් ඇවිල්ලා බහලා තියෙනවා. දැන් අපි හෝල්ට් එක පහු කරන් ආපු හින්දා මහන්න දීපු ගෙදර ඇන්ටි එන්නම් කිව්වා අපි දෙනා එක්කන් යන්න දැන් වාහනේ යාගේ. මොනා කරන්නේ දැන් ඉතින් ඇන්ටි එනකම් අපි දැන් මෙතනලා ඉන්න තමයි තියෙන්නේ. දැන් එන්නම් යාන අපි දැන් මෙතනලා හිටන්නවා. අපි එහෙට ගිහිල්ලා ගායිස් ඔයාලට කියන්නේ අපි එහාට ගියාට පස්සේ එතන පූසු පෙටව හිටියා ගායිස් මං එන ආසයි පූසන්ට පූසම්මගෙන් පූස් පැටව 4 දෙනෙක් පොරකකා කිරි බොනවා හරිම ෂෝයි ඒකත් බල ඊට පස්සේ මගේ ඇඳුමේ පොඩ්ඩක් කරෙක්ෂන්ස් තිබ්බා ඒ ටික හදනකම් අපි දෙන්න ඉතින් ඉඳගෙන හිටියා අන්න ආන්ටි හදනවා ඉතින් මගේ ඇඳුම කරෙක්ෂන්ස් ටික අපි දැන් පිටෝන්ස් බලලා රෙදි අරගෙන අපි බස් එකේ නැගලා ඊළඟ බස් එක ගන්නත් ඇවිල්ලා ඉවරයි. අතේ තිබ්බ සල්ලි ටික නෑ ඉවර වුණා. ඒ හින්දා මේ පැත්තෙන් චුටි දේවල් ටිකක් කෑවා. ඒ හින්දා සල්ලි ටික ඉවර වුණා. දැන් අපි ATM එකට ගිහලා සල්ලි ගත්තා. දැන් මගේ අයිබ්‍රෝස් ටික හදා ගන්න ඕනේ. ඉතින් අපි ඒක කරගන්න තමයි යන්නේ. ඒකට ගිහිල්ලා එහෙම අපේ නංගි බබා බලන්න යනවා. ගයිස් මම අයිබ්‍රෝස් හදුවා ලස්සනයිද? ලස්සනයි. දැන් අපි යනවා කඩවතට සුදු මහත්තයාගේ නංගිව බලන්න. අපේ නෑන පොතව බලන්න. අපි දැන් යන්නයි හදන්නේ බස් එක ගන්න. බස් එකට නැගලා හම්බ වෙන්නම්. සෑහෙන බඩගිනි ගයිස්. ගයිස් ඔයගොල්ලෝ දැන් කතා කර ඉන්නකොටම බස් එකක් ආවා. ඉතින් ඒ බස් එක නැග්ගා. ඉතින් අපි දෙන බස් එකම නැග්ගා එහෙම නෑ. දැන් අපි බස් එකේ ක්ලවුඩ් මනේ. ඔව් අද ඉරිද නිසා ක්‍රවුඩ් නැහැ ඇත්තටම. ඕකම අපි සතිය දවසක වගේ යන්න ගියාම අපි දෙන්නට මෙච්චර නිදහස මේ දේ ටික කරගන්න ඉතින් යන්න වෙන්නේ නැහැ. දැන් අපි මෙගලයි නම් විලාය ගෙදරට යනවා. මේ බස් එකේ ගිහිල්ලා කඩවතින් බහලා ඊට පස්සේ මොකේද යන්නේ කියලා මන් දන්නේ. ඒක දන්නේ මෙයා. දැන් කොහොමද යන්නේ? දුන්නේ. මේ අපි බහලා ඔයගලම හම්බ වෙන්නම්. Day 2. අපි ආවා ගායිස් ලුණු දෙහි බෝතලයක් ගන්න අපේ නෑන පොද්දට එයාට මොකුත් කන්න බැහැලු මේ දවස්වල ඒ හින්දා අපි ගන්නවා ලුණු දෙහි එම්බි නාලද? ඈ? නාලද? ලුණු දෙහි බෝතලය අරගෙන මං කිරි පැකට් එකකුත් අරගෙන පියනවා ගායිස් අපි ගිල්ස් එකෙන් එළියට ආවා දඩියක් දැම්මා හැබැයි දඩිය යන්නේ මට අපි දැන් මේක පිපි යනවා ත්‍රිවිල් එකක් හොයන්න ත්‍රිවිල් එක හොයාගෙන ඒකේ අපි යනවා அடி பெண்ணே ஒரு முறை நீ சிரித்தால் என் நெஞ்சின் உள்ளே மலையடிக்கும் அடி பெண்ணே ஒரு முறை நீ சிரித்தால் என் நெஞ்சின் ගායිස් අපි ආවා ඉතින් යන ගමන් ටීවී එකකින් බැස්සා
ඉතින් යනවා නේන පුතු බලන්න. මේ ශුටි මාච්චගේ මූණේ ලස්සන බලන්න හරියට ඉනවා. ගායිස් ඉතින් අපි හෙට ගියා. ඇත්තටම යාව පෙන්නුවේ නැහැ. එම හරි නැති හින්දා. මොකද එයා දැන් ප්‍රෙග්නන්ට් නේ. එහෙම හොඳ නැති හින්දා මම යාව පෙන්නුවේ නැහැ මේ වීඩියෝ එකේ කොහෙන්වත්ම. ඉතින් ඊට පස්සේ හෙට ගිහිල්ලා අවශ්‍ය එකක් දාගෙන ඊට පස්සේ කන්න පටන් ගත්තා. නෑ ඉතින් අපිට සොයා මීටුයි බතුයි පරිප්පුද කොහෙද වෙලා සොයා මීටුයි බතුයි පරිප්පුයි ඔය ටික වෙලා තිබ්බා. ඊට පස්සේ අපි චූටි පැටියා ගිහිල්ලා ඉතින් පොල් සම්බෝලයි බිත්තරයි හැදුවා. ඇත්තටම මාරම රහයි ගායිස්. රස කර ඉතින් කෑවා මම විතරක් නෙමෙයි අපි ඔක්කොම රස කර කෑවා. නෑ ඇත්තටම පව්. ගොඩක් මහන්සිලා ඔයලා තිබ්බා. කෑම පට්ට රහයි. බත්තටයක් වත් ඉතුරු නොකර කෑවා ඉතින්. සම්පූර්ණ කෑල්ලම ගන්න බෑනේ කන විදිය. එහෙනම් මම මේ විදියට ඇඩ් කරේ නෑ. මම චූටි පැටියයි කෑවා. ඉතින් බත් කාලා ඉවර වෙලා ෆිල්ම් එකක් බල අපි යෝගට් කෑවා. ඔන්න බලන්න සැපට ඉන්නවා අපේ චූටි මහත්තයා. යෝගට් එක කකා ඉන්න හොඳට හාන්සියකුත් දාගෙන ටීවී එක බල ඉතින් අපි යෝගට් කාලා ඔක්කොම කරලා එන්න ලෑස්ති වුණා එයාවත් බලලා. ගායිස් අපි දැන් ගෙදර යන්න පිටත් වුණා. හොඳට කෑවා බිව්වා. මෙයා එහෙ ගිහිල්ලා ඉව්වා. මං හොඳට කෑවා. දැන් නිදි මතකුත් තියෙන හැබැයි ගෙදර යන්න ඕනේ නේ. අපි ගෙදරින් කෝල් ගන්නවා. ඒ හින්දා අපි දැන් බස් හෝල්ට් යනවා. එතන ගිහිල්ලා එතන ඉඳන් කොළඹ වෙනවා. ගායිස් අපි දැන් බස් හෝල්ට් එකට ආවා. හැබැයි බස් එකක් නෑ තාම. බස් එකක් ආවට පස්සේ අපි මෙතනින් කෙලින්ම පෙටාවලට යන්නේ. පෙටාවලින් තව බස් එකක් ගන්න තමයි ගෙදර යන්නේ. අපි පෙටාවලට ගිහිල්ලා ඊට පස්සේ ඔයගලන්ට අප්ඩේට් එකක් දෙන්න. ඊට පස්සේ මොකද්ද කරන්න කියලා. අපි බස් එකට නැග්ගා ගායිස්. දැන් සීට් එකකුත් හම්බුණා. ඉස්සරහින් ඒකත් ඉස්සරහම සීට් එක කොයි වෙලාවෙ නැගිටින්න වෙයිද දන්නේ නැහැ හැබැයි දැනට ඉඳගෙන ඉන්නවා. ගායිස් මට තිබු මහන්සියට හොඳටම නිින්ද ගියා බස් එකේ. මේ කොල්ලගේ වීඩියෝ කරලා මම වීඩියෝ එක එඩිට් කරද්දි තමයි දැක්කන්නේ. ගායිස් දැන් අපි කොටුවෙන් බහලා ගෙදරට බස් එක ගත්තා. බස් එක පොඩ්ඩක් සද්දයි. හැබැයි බස් එකේ ඉන්නේ අපි දෙන්න විතරයි. බස් එකේ සින්දු දාලා මම හොඳට නිදාගෙන නැගිට්ට කලින් බස් එකේ. මාර මහන්සි ගායිස් එන මාර මහන්සි ගායිස් ඒකින්ද නිින්ද ගියා. අංගපත ඔක්කොම රිදෙනා ගෙදර ගිහලා වොස් දාලා අඳුර පයින් ගන්න නින්දා. ඉවසිල්ලක් නැතුව ඉන්නේ දැන් නම්. මේ බස් එකෙන් ගිහිල්ලා බහැලා ඔයගලන්ට ඔය වීඩියෝ එකේ එන්ඩ් එක ගේනවාද? වැඩි වෙලාවක් නැහැ ඊළඟට වීඩියෝ එකේ එන්ඩ් එක. 3 days later. ගායිස් අපි දැන් ගෙවල් ගාවටම ඇවිල්ලා ඉන්නේ. බස් එකෙනුත් බැස්සා. ගෙදරට තම ගින ගේ ගාව ඉන්නේ. ඉතින් අපි මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරගන්නවා. අපි හිතනවා ඔයගොල්ලෝ අද මේ වීඩියෝ එක ගොඩාක් එන්ජොයි කරන්න ඇති කියලා. අපි දෙන්නත් ඔයගොල්ලොත් එක්ක මේ ඩීටේල්ස් ෂෙයා කරගත්ත එකෙන් ගොඩාක් එන්ජොයි කරනවා ඇත්තටම. ඉතින් අපේ ෆැමිලි එක තාමත් ජොයින් වෙලා නැත්නම් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මතකද subscribe කරන්න. ඒ වගේම Instagram හරහා අපිව follow කරගන්න මනෝ and mini Instagram page එකෙන්. එහෙනම් අපි මේ වගේ ගොඩාක් වීඩියෝස් ඔයගලන්ට අරන් එනවා. ඒ හින්දා අපිත් එක්ක join වෙලා ඉන්න. සමහර අකට ගොඩක් වෙලාවට වීඩියෝ සිංහල තමිල් mixing එකේ එයි. කොහොම ආවත් අපිත් එක්ක join වෙලා ඉන්න guys. සිංහල යාළුවම කපන්නේ නැහැ, තමිල් යාළුවම කපන්නේ නැහැ. ඔක්කොම අපි සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ඒ හින්දා අපිත් එක්ක join වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු. එතකන්
පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරයි. බයි බයි.